සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද මම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වික්‍රමකන්ද කියන ගම්මානේ. ඉතින් ඉඩමට එන දින පාර මෙන්න මේක. අක්කර 3ක ඉඩමක්. තේ අක්කර කාලක් වගේ තියෙනවා, කුරුදුත් තියෙනවා, රබරුත් තියෙනවා. රබර් නම් ලොකුවට නැහැ. ඉතින් මෙන්න මේක තමයි ඉඩමට එන පාර. මේකේ කාර් එකකටවත් එන්න පුළුවන්. හැබැයි තැන් දෙක තුනක් තියෙනවා පොඩ්ඩක් සවුත් වෙලා. ඉතින් උස වාහනයක් කිසිම ප්‍රශ්නයක් නැහැ, එන්න පුළුවන්. දැන් මෙතනින් තමයි ඉඩමට යන්න තියෙන්නේ. මීටර් යමල් මීටර් 150ක් 200ක් පාර ටිකක් සවුත් උයි හදලා තියෙන්නේ පාර. මේ ප්ලෑන් එකට තියෙනවා මේ පාරවල්. අඩි 12 පාර තමයි තියෙන්නේ. ඉදමට යන පාර මේකේ රබර් තිබිලා කපලා ඇදලා තියෙනවා. ඉතින් පටන් ගත්ත තැන ඉඳන් මම පෙන්නන්නම්. මේ පැත්ත හදලා තියෙන්නේ, මේ පැත්ත වෙන කෙනෙක්ගේ, මේකේ තේ හිටවලා තියෙන්නේ. දිය පාරක් මායින් එනවා, මැදින් එනවා දිය පාර. මල්ලි තේ අක්කර කාලක් විතර දිනවනේ. තේ කුරුඳු අක්කර කාලයි, රබර් ගස් 80ක් වගේ තියෙනවා. දැන් මෙයාගේ වත්ත තමයි මේක. මේකේ වවලා තියෙන්නේ තේ ඔක්කොම වවලා තියෙන්නේ. ඉතින් දැන් මේ පේන්නේ අපේ බලන්න යන ඊටම තමයි මේ පේන්නේ. අර උඩම රබර් ගස් ටික නෑ. එතනින් ටිකක් පල්ලෙහාට තියෙන්නේ. මේ පාර මෙන්න මේ අඩි 100ක විතර, අඩි 150ක 200ක පාර තමයි පොඩ්ඩක් හදා ගන්න තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඊටම පටන් ගන්නෙ. මෙතනින් මල්ලි පටන් ගන්නෙ නේ. මෙතනින් උඩට යනවානේ. මෙතනින් උඩට සාමාන්‍ය මීටර් කීයක් විතරනවා? අක්කර 3ටම. ඒ කියන්නේ මීටර් 200ක් විතර උඩට තියෙනවා නේ. එතකොට මේක තමයි දොළ පාර, මැදින් යන දොළ පාර. මේ දොළ පාර මල්ලි මේක කොහොමද පායන කාලේ හිතෙනවද කොහොමද? හිතෙන්නේ නැහැ නේ. මල්ලි පොඩ්ඩ මේ පැත්තේ බලන්න පොඩ්ඩක් තේ ටික. දැන් මේ ටික තමයි තේ ටික. තේ කුරුණු කලවමේ හිටවලා තියෙන්නේ. ඉතින් මේකේ තව එහාට යන්න වතු තියෙනවා. අර ගෝණීති තැනට තමයි මායිම සෙට් වෙන්නේ. ඒ මායිමත් එක්ක උඩහට ගිහිල්ලා මෙතනින් මේ පැත්තට ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේ මැදින් එනවා දොළපාර. මේ දොළපාරෙනුත් එහා පැත්තේ අඩි 100ක් විතර දුරට තියෙනවා. අපි උඩහට නැගලා බලමුද? දියල්ලක් තියෙනවද? යම් බලන්න. පොඩ්ඩක් ඉතින් මේවා කැලෑවට අතහැරලා තියෙන්නේ. ඉතින් නිදාසේ ඉන්න කැමති කෙනෙකුට හොඳයි. කොළඹ ඉඳලා පැය දෙකක් වගේ එනකොට යන්න පුළුවන්. මෙතන ඉඳලා ඉංගිරියට කිලෝමීටර් 13ක් වගේ සෙට් වෙනවා. දැන් මැදින් යනවා දිය පාර. මේ කුරුදු වවලා තියෙන්නේ. මේක ඇත්තටම කුරුදු වවන තමයි ගොඩක්ම හොඳ. ගල් ඇටි දාලා. ඉතින් මේවා නඩත්තුවක් නැහැ. හොඳ පිරිසුදු වතුර ඉන්නේ පේනවනේ. දොළ පාර ඉඩම මැදින් මහින්නේ. දැන් මේ පැත්තත් අපේ ඉඩම තියෙන්නේ. මේ පැත්තත් අපේ ඉඩම තියෙන්නේ. මෙහෙට ලොකු ප්‍රමාණයක් අහුවෙනවා. මෙහෙට ලොකු ප්‍රමාණයක්. හරි. ඒ කියන්නේ මේක මැදින් යන්නේ නේද? දිය පාර මැදින් යන්නේ. ඉතින් පායන කාලේ හින්දෙන්නේ ඒව මොනවත් නැහැ නේද? මොකද මේක අනිත් එක පිරිසුදුයි. පිරිසුදු වතුනේ. යා. මේ ජඹුරයි මේ හරියේ. ඒකට මේ උඩහටම ගිහිලා පෙන්නන්නේ කොහොමද කියලා මෙතන තන. දැන් මේ විදිහට තමයි වතුර පාර ඉඩම මැදින් එන්නේ. දැන් ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. ලස්සන දියැලක් වගේ නේ මේක සුද්ධ කරන ලස්සනට පේන මේ පැත්තත් අයිති. උඩහත් තියෙන. යා. දැන් මේ පැත්තේ ගල් අල්ලලා තියෙන්නේ. ඈ? මොකද මම? කුරුදු හිටවලා තියෙන්නේ.
මේ උඩහ තහුණානේ රබර් ගස් ටිකක් අපේ. බලාගෙන යා. මේකේ ඔප්පු ප්ලෑන් තියෙනවා. පවුලේ කට්ටියට තමයි අයිති වෙලා තියෙන්නේ. ඉතින් අක්කර 3 මේ අක්කර 3 කඩලා දෙනවා. අලුතෙන් ප්ලෑන් හදලා නැද්ද? මේක දැන් මේ අපි දැන් මේකේ දියැල්ලක් තියෙනවා. අපි ඒකට යන්නේ. දැන් මේ වල්ගස් ගොඩක් තියෙනවා. යා. කොහොමද? අපි මිනිස්සු හරි කියන්නේ. දැන් අපි ආයිත් මේ දියපාර දිගේ මොකද මේ කැලෑ වෙවිලා තින්ද යන්න බෑ උඩට. සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා පැය දෙකක් ඇතුළත එන්න පුළුවන්. ඉංගිරියට කිලෝමීටර් 13ක් වගේ තියෙනවා. පාදුක්කට අපි මේ ගල් තියන්නේ මේ දියපාරෙන් උඩට නගින්න හින්දා. ඉතින් මේ ලොකු මහ ලොකුට ගල් නැහැ. මේ මෙතනින් පොඩි මෙව්වක් හදලා වතුර ගන්න හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සන තැන. දැන් මෙතනින් වතුර ගන්නෙ නැහැ. මේ ඕල්ලගේ දෙට වතුර ගන්නද? හරි මල්ලේ. මේක දියැලක් කියලා එතනට පොඩ්ඩක් බලන්න යන්නේ. අමාරුවෙන් හරි. කැලෑ වැවිලා හොඳටම අමාරුයි යන්නේ. මෙතන තමයි දියැල්ල තියෙන්නේ. ඉදම මැද්ද තියෙන්නේ. මේ පැත්තට ඉදම. අපි කොහෙන්ද බයින්නේ මල්ලේ? අපාරවල. වෙන පාරක් තියෙනවා. ඉතින් මේක තමයි ඉදම. තව උඩහටම තව තියෙනවානේ. තව උඩහටම තියෙනවා. ඉතින් අක්කර 3ක් සින් අක්කර ඉදම
ලක්ෂ 70යි කියන්නේ. ඒකත් අයිතිකරු සමග කතා කරගන්න මල්ලි කතා කරන්න පුළුවන් ඇහිලානේ. කතා කරගන්න පුළුවන් ඇහිලා. ඉතින් මේකේ විශේෂත්වය තමයි හරියට මේ දිය පාර තියෙන්නේ මැදි. ලස්සන තැනක්. මෙතන යන්න බැරිද? බැහැ. මල්ලි යන්න ඉස්සෙල්ලා. ඉතින් ඊටම ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බරයට කතා කරන්න WhatsApp අංකෙත් ඒකමයි. නොහිඳුල් දිය පාරක්. බොන්න පුළුවන් වතුර මේ ගෙවල් වලට ගන්නවා මේකේ වතුර. දැන් අපි පහළට බහිනවා. ඉතින් මේ දිගටම ඒ උඩටම තියෙනවා.